ව්‍යාපාරයක් කරත් ඔයාලට හැකියාව තියෙනවා මේක ROC එක රෙජිස්ටර් කරලා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් බවට පත් කරලා ඊන අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා තමන්ගේ ව්‍යාපාර කරන් යන්න. මම හිතන එක ඔන්න ලොකු පොයින්ට් එකක් කියලා. ඔයාට දැනටවත් එහෙම තත්ත්වයක් නැහැ. අපි බලාපොරොත්තු වෙමු අනාගතයේ එහෙම තත්ත්වයක් ආවොත් ඒ වගේ තැන්වල කොහොමද හැකියාව කොහොමද දෙන්නේ කියලා. හරිද? ඒ නිසා ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ලක්නවනේ ඔයාට එදින්දා ජීවිතේ ඉන්නකොට එක එක තැන් වලින් එන්න පුළුවන් විවිධාකාරات මෙච්චර ඔයාලා පවතින ව්‍යාපාරවල ලංකාවේ රෙජිස්ටර්ඩ් ලිස්ටඩ් ජයන්ට් ව්‍යාපාරවල යෝධ ව්‍යාපාරවල කොටස් මිලදී අරගෙන මේකේ රිටර්න් එකක් ගන්න. අම්කිසි අයිඩියා එකක් ලැබුණා කියලා ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම කමෙන්ට්ස් වලට ලංකාවට වැඩි ආයෝජක සංඛ්‍යාවක් බිහි කරලිවලා ලංකාවේ තියෙන ව්‍යාපාර ශක්තිමත් තත්ත්වයටපත් කරලා හරිද? එතනතුරු ඒ කියන්නේ ආයෝජනය කරන ඔයාට මටත් මේක රිටර්න් එක ලැබෙන ගම රටේ ආර්ථික දවල්දේශීය නිෂ්පාදනයට මේ සියල්ලටම ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකේදී ඒ කියන්නේ කම්පැනි එක ලිස්ට් කරන අවස්ථාවේ ප්‍රයිවට් ලිමිටඩ් ඉඳගෙන ඔයාට තියෙනවා මේ කම්පැනි එකේ ඇනුවල් ජර්නල් මීටින් එකකට නැත්නම් AGM එකට සහභාගී වීමේ හැකියාව. අයිබෝල පිළිගන්නවා කොළඹ කොටස් වෙන්න පුළුවන් ගැන කතා කරන් යන එපිසෝඩ් මාලාවේ අගෙන කොළඹ කොටස් වෙන්න පුළුවන් කතා කරන් යන වීඩියෝ මාලාවේ දෙවෙනි එපිසෝඩ් එකට මේ දෙවෙනි එපිසෝඩ් එකේ මම ගයිඩන්ස් එකක් විදියට මම කතා කරන් යනවා කොළඹ කොටස් වෙන්න පුළුවන් ගැන තවත් සාරාංශගත කටයුතු කිහිපයක් සමගින් කොටසක් යන කුමක්ද කියන දැනනක්වා පොඩ්ඩක් කතා කරන් යනවා. ඉතින් තාම channel එකට subscribe කරලා නැත්නම් ඔයා මේ වීඩියෝ එක මුලින්ම දකින්න අනිවාර්යයෙන් මේ content එකේ තියෙන episode number 1 වීඩියෝ එක අනිවාර්යෙන් මුලින් බලන්න. මොකද මගේ channel එකට ගියාට පස්සේ courses කියලා එකක් තියෙනවා. ඒ courses වලට ගිහිල්ලා ඔයාලට episode number 1 බලන්න පුළුවන්. එතනදී මම මුලින්ම guidance එකක් දෙනවා. සහ episode number 1 අනිවාර්යෙන්ම යටින් description box එකේ අනිවාර්යෙන්ම දාන්නම්. දාලා තියනම් ඔයාගේ පහසුවට. ඒ නිසා මේ වීඩියෝ මාලාව මතක තියාගන්න. මේ වීඩියෝ මාලාව මම කරන්නේ අලුතින්ම ඒ කියන්නේ කොළඹ කොටස් මේ channel එකේ මම වීඩියෝස් කීපයක් කරන් යනවා. එතකොට මේ වීඩියෝ මාලාව මම කරන්නේ අලුතින්ම කෙනෙක් ආව නම් මේ කොළඹ කොටස් වෙන්න බල කියන්නේ මොකක්ද? ඒ ගැන උඩින් බලලා හරි දාලා අයිඩියා එකක් ගන්න හරි පික්චර් එකක් ගන්න අවශ්‍ය වීඩියෝ මාලාවක් එපිසෝඩ් 6කින් 7කින් වගේ කෙටි ප්‍රමාණයකින් මෙන් අවසන් කරන බලාපොරොත්තු වෙනවා. ඒකත් වෙන මතක තියාගන්න. ඒත් එක්කම පළවෙනි වීඩියෝ එක මාරෙන් බලලා දෙන වීඩියෝ එක බලන්න නැත්නම් මේක බලුවට පස්සේ වර පොඩ්ඩක් අලුත්ම කෙනෙක් නම් පොඩි අලුවක් දැනෙයි. ඒ නිසා අංක 2 විදියට එපිසෝඩ් නම්බර් 2 විදියට මම කතා කරන්න හදන්නේ කොළඹ කොටස් වෙන බල කියන්නේ තව ගොඩක් කෙටි කීපයක් අදහස් කීපයක් ගන්න. ඇත්තටම කොළඹ කොටස් වෙන බල කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම ලංකාවේ තියෙන පොදු සමාගම් වලට එහෙම නැත්නම් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ලිස්ටඩ් කම්පැනිස් තියෙනවානේ. ඒ කියන්නේ ලංකාවේ තියෙනවා බිස්නස් කරනකොට අපිට මේක රෙජිස්ටර් කරන්න පුළුවන් ROC එකේ. ඒ කියන්නේ රෙජිස්ටර්ස් ඔෆ් කම්පැනිස් වල අපිට මේ කම්පැනි රෙජිස්ටර් කරලා ඔයාලට හිතන්න ඔයා තමන්ගේම ව්‍යාපාරයක් වාගේ ව්‍යාපාරයක් කරනවා කියලා. ඔයාගේ ව්‍යාපාරයක් කරත් ඔයාලට හැකියාව තියෙනවා මේක ROC එක රෙජිස්ටර් කරලා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් බවට පත් කරලා ඊන අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා තමන්ගේ ව්‍යාපාර කරන් යන්න. මම හිතන එක ඔන්න ලොකු පොයින්ට් එකක් කියලා. ඔයාට දැනටවත් මොන හරි යම්කිසි ව්‍යාපාරයක කුඩා කඩයක හෝ වේවා මොන හරි දෙයක අයිතියක් තියෙනවා නම් කඩයක් තියෙන වාර්තාවක් පුළුවන් මේ කම්පැනි එක මේ කඩේ උනත් මේ නමින් ROC එක රෙජිස්ටර්ස් ඔෆ් කම්පැනිස් කියන එක රෙජිස්ටර් කරන්න. ඊට පස්සේ එක ප්‍රයිවට් ලිමිටඩ් නේ එක පුද්ගලික ආයතනයක්. ඒ පුද්ගලික ආයතනයක් වුණත් ඔයාලට හැකියාව තියෙනවා මේ ඩිරෙක්ටර් කෙනෙක් විදියට ඔයාලට වැඩ කටයුතු කරන්න සහ ඔයාලට තව කෙනෙක් මේකේ තව සල්ලි ප්‍රමාණයක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඩිරෙක්ටර් කෙනෙක් ඩිරෙක්ටර්ස් කීපයක් බඳවා ගන්න. ඊට අමතරව ඉන්වෙස්ටර්ස් ළඟින් නම් ඒ කියන්නේ ආයෝජකයන්ගේ විශ්වාසය ඇති වෙනවා. ඔයා මේක සිල්ලර කඩයක් විදියට තියාගන්න නැතුව මේක ගවර්න්මන්ට් එක රෙජිස්ටර් කරාට පස්සේ. හරිද? ඒ වගේ මේකකින් තව පැත්තක් එනවා. මේක ගනුදෙනු සම්බන්ධව ඒ කියන්නේ ඩොකියුමන්ට් හරියට කරන්න වෙනවා. ඔයාලට එහෙම කරාට පස්සේ ආදාය වියදම් ප්‍රකාශ බැංක් ස්ටේට්මන්ට් මේ හරියට අපිට මැනේජ් කරන්න වෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම වෙනවා. මම කියයි ඒකට කියන්නේ ඒ විදිහට අපි ප්‍රැක්ටිස් එකක් කරන් කියනවා. ඔයාලට දවස් හැකියාව ලැබෙනවා. ඔයාගේ පුංචි කඩේ වුණත් PLC එකක් බවට පත් කරලා යම් කිසි දිනයක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක පබ්ලික් ලිමිටඩ් කම්පැනියක් බවට පත් කරලා ඔයාට ෂෙයාර්ස් නිකුත් කරලා එළියට දැස්සේ මහ ජනතාවට ෂෙයාර්ස් නිකුත් කරලා කියන්නේ යම් කිසි දිනයක් ආවට පස්සේ බැංක් ලෝන් එකට යන්නේ නැතුව හරි මහ ජනතාවට ෂෙයාර්ස් නිකුත් කරලා එතනින් කෑෂ් එකක් අරගෙන ඔයා ඊළඟට ඔයාගේ බ්‍රාන්ච් එක තව තැනක ඕපන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තට මේ කුඩා තැනකින් හරි පොයින්ට් එක තමයි හිතන්න ඕන. ඉතින් මෙන්න මේ වැඩේ තමයි කොළඹ කොටස් වෙන්න පොලේ ඒස්තුක සමාගම් වල සිදු වෙන්නේ. හරි? ඊට පස්සේ මේ ක්‍රියාත්මක වන ආකාරය ගැන පොඩ්ඩක් බැලුවොත් එහෙම සාමාන්‍ය වෙනත පොලක සාමාන්‍යයෙන් ඔය ඇඳුම් මෙලවල විකුණනවා වගේ තමයි කොළඹ කොටස් වෙන පොලේ කියන්නේ කොළඹ කොටස් වෙන පොල තුල ගෙක් කම්පැනි වල ෂෙයාර්ස් විකිණින්නේ. එතකොට මේ විදිහ ඇත්තටම ෂෙයාර්ස් වලට වඩා සමාගමක අයිතියක්.
ඔයාලට ඊටමත් පුංචි රුපියල් ගාණක් හරි වේදම් කරලා මේ සමාගමේ අයිතිය පර්චේස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි මේකේ වැදගත්ම පොයින්ට් එක. හරිද? ඒත් එක්කම අනේ මෙහිදී කම්පැනි සාමාන්‍යයෙන් ඒ වැඩ කටයුතු කරන් යන්නේ කම්පැනියේ තමන්ගේ ප්‍රාග්ධනය හොයාගන්න ඊළඟ නෙක්ස්ට් ස්ටේජ් එකට වැඩි කරගෙන ප්‍රාග්ධනය හොයාගන්න මෙන්න වගේ කටයුතු වල තමයි මේ කම්පැනි එක මේ විදිහට වැඩ කටයුතු කරන් යන්නේ. හරිද? එතකොට තව දෙයක් කියන්න ඕන මෙන්න මේ කොළඹ කොටස් වෙළඳපොළ තුල තියෙනවා ප්‍රධාන දර්ශක දෙකක්. මොකද්ද? ඔයාලට සාමාන්‍යයෙන් එදා මෙදා දුර සාමාන්‍යයෙන් නිවුස් බලනවා නම් නිවුස් බලන කෙනෙක් නම් හරිද? මේ ඔයාලට අනිවාර්යයෙන් ප්‍රධාන දර්ශක දෙක ගැන අයිඩියා එකක් ඇති. කියලා විශ්වාස කරනවා. නැත්නම් මෙන්න මේ දෙකම දර්ශක දෙක එකක් තියෙනවා ASPI කියලා. මොකද්ද ASPI? ඒක තමයි All Share Price Index කියන එක. තව එකක් තියෙනවා S&P SL20 කියලා. හරිද? එතකොට ඔයාලට යම්කිසි කාලයක ඔයා සාමාන්‍යයෙන් පුරුද්දක් හරිද කරලා තියෙනවා. ඔයාලට හැබිට් එකක් තියෙනවා නම් හරිද? පුංචිම හැබිට් එකක් තියෙනවා නම් කියන්නේ නිවුස් බලන්න. හරිද? මේ නිවුස් හිටිය ගමන් කියනවනේ අද සීල කොටස් තුන දර්ශකයේ මෙච්චර ප්‍රමාණයක ඉහළ ගියා. අද S&P SL20 වෙන දර්ශකයේ මෙච්චර ප්‍රමාණයක ඉහළ ගියා. මේ මෙච්චර ප්‍රමාණයකින් පහළ වැටුණා. මේක මේ විදිහට පොඩි මේකක් වඩා ඇති කියලා විශ්වාස කරනවා. හරිද? ඉතින් මෙන්න මෙතන තමයි මේ තියෙන ප්‍රධාන දර්ශක දෙක. ඒකට තව පොයින්ට් එකක් මම ඔයාලට මෙතන ඇඩ් කරන්නම්. ලංකාවේ නම් එක තම බෑ සාමාන්‍යයෙන් සමහර රටවල් වල මාකට්ස් වල කියන අපිට හැකියාව තියෙන ඉන්ඩෙක්ස් වල ආයෝජනය කරනවා. ඉන්ඩෙක්ස් ආයෝජනය කරනවා කියලා කියන්නේ සම්පූර්ණ කම්පැනි ඔක්කොගේම තියෙන සමරියක තමයි ආයෝජනය කරන්නේ. ලංකාවේ තාම එහෙම තත්ත්වයක් නැහැ. අපි බලාපොරොත්තු වෙමු අනාගතයේ එහෙම තත්ත්වයක් ආවොත් ඒ වගේ තැන්වල කොහොමද හැකියාව කොහොමද ඉන්නේ කියලා. එතකොට මෙන්න මේ පොතේ මම මේ පොතට පෙන්නන්නම් මේ ආයෝජකයෙක් විදිහට කියවෙයි උතුම් පොතක් තමයි මේක. හරි? The Internet Investor කියන පොත මේ පොත ආයෝජකයෙක් විදිහට කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජකයෙක් විදිහට අනිවාර්යෙන් මේ පොත කියවන්න ඕන. පොතේ ඊට අමතරව ඔයාලට මේක YouTube එකේ එහෙම නැත්නම් සෝෂල් මීඩියා එකේ ඕනතරම් මේකේ විග්‍රහ වගේ හැයාගෙන හැකියාවක් තියෙන. නමුත් ඒ විග්‍රහත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේ පොතත් අනිවාර්යෙන් ඔයා ආයෝජනයක නියුතු පුද්ගලයෙක් නම් වෙන්න හදන පුද්ගලයෙක් නම් අනිවාර්යෙන් මේ පොත ඔයා ගාව තියාගන්න. ගොඩක් වැදගත් වෙන මේක කිසිම අවස්ථාවක මේ පොත ඒ කියන්නේ මේ ඒව කරනව නෙවෙයි. ඒක වැරදි වටහා ගන්න එපා. පොතට මාකටිං එකක් කරනව නෙවෙයි. ඒක වැරදි වටහා ගන්න එපා. මේ පොතේ කියන කන්ටෙන්ට් වල ගම ගොඩක්ම මේ පොතේ කතා කරනවා ඉන්ඩෙක්ස් ෆන්ඩ් සම්බන්ධව. ඒක මම කිව්වේ මට මේක කතා කරන් යනකොට මේක මතකයට ආපු නිසා මම මේ කතා කරන්න අවස්ථාව කරගත්තා. හරිද? ඒ නිසා මේ ගොඩක් දේවල් කතා කරන ස්ටොක් මාකට් එක සම්බන්ධව. ඒත් එක්කම තව දෙයක් තමයි මේ කොළඹ කොටස් වෙළඳපොළ වෙන තැන් වගේ නෙවෙයි මේක නියාමනය වෙනවා. හරිද? ඒ නිසා ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් එකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ලක්නවනේ ඔයාට එදින්දා ජීවිතේ ඉන්නකොට එක එක තැන් වලින් එන්න පුළුවන් විවිධාකාරات මෙච්චර සල්ලි දෙන්න ඔයාට මෙච්චර රිටර්න් එකක් හම්බ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ දවස්වල ප්‍රසිද්ධ එකක් තමයි පැල. හරිද? ඒ ප්ලාන්ටේෂන්. කියන්නේ මේ ප්ලාන්ටේෂන් ඒ කියන්නේ සමහර කම්පැනිස් කියලා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් හදාගෙන ඉවරලා ඔයාට කියනවා ඉන්වෙස්ට් කරනවා පැලවල ආයෝජනය කරන්න කියලා. මම කියන්නේ නරක වැඩක් කියලා. නමුත් ඒකෙත් සාමාන්‍ය නියාමනය සම්බන්ධ පොඩි ගැටලු සහගත තත්ත්වයක් මම නම් දකිනවා. ඒක මගේ පුද්ගලික මතය. මම එතන කිසිම කෙනෙක්ට වැරද්දක් කියන්නේ නැහැ. මොකද පැලවල ආයෝජනයට වඩා ඔයාට ඇයි බැයි මේ තියෙන මම සමාගමක ආයෝජනය කරනවා. මේ පැලවල ආයෝජනය කරනවා කියලා තාම නැති දෙයකට ආයෝජනය කරන්න හදන්නේ. තාම මෙහි පිට නැති දෙයක්. පැල තියෙනවා. නමුත් ඔයාගෙන් සල්ලි අරගෙන ඒ කට්ටිය පැල හිටවලා ඒක ලොකු වුණාට පස්සේ ඔයාට අවුරුදු 8කින් 10කින් රිටර්න් එකක් දෙනවා. සමහරවිට මේ සරලව කියන්නේ මේ ව්‍යාපාරේ මෙයා කරන ව්‍යාපාරේ ගැන මේක මං කියන්නේ වැරද්දයක් කියලා. ඒකේ වැරදිද හරිද වැරදිද කියලා තීරණය ගන්නක ඔයා සතුයි. ඒකට ඇයි ඔයාට බැරි ඒ වගේ තැනක ඔයා ආයෝජනය කරන මුදල මේ වගේ කියන්නේ ඔයාලා පවතින ව්‍යාපාරවල ලංකාවේ රෙජිස්ටර්ඩ් ලිස්ටඩ් ජයන්ට් ව්‍යාපාරවල යෝධ ව්‍යාපාරවල කොටස් මිලදී අරගෙන මේකේ රිටර්න් එකක් ගන්න. මොකද මේක හරියට නියාමනය වෙනවා. මේක නියාමනයෙන් කොතෙන්ද කිව්වොත් එහෙම සෙක් එක. එහෙම නැත්නම් සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එකෙන් තමයි මේක ශ්‍රී ලංකා විනිමය හා මුදල් කොමිෂන් සභාවෙන් තමයි මේක නියාමනය වෙන්නේ. ඒ නිසා තමයි මම මේ කිව්වේ මේක සූදුවක් නෙවෙයි කියලා. මම එපිසෝඩ් නම්බර් 1 එකේ කිව්වා එක මිනිසුන්ගේ මිත්‍යාවක් තියෙන මිත්‍යා තුනක් තියෙනවා. මේක සූදුවක් කියනවා. මේකේ තියෙන අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඇත්ත ඔක්කොම ඇත්ත. සූදුවක් නෙවෙයි හැබැයි මේක සූදුවක් නෙවෙයි මේක ධන නිදානයක්. කොළඹ කොටස් වෙළඳපොලේ ව්‍යාපාරයේ වාසිය මොකක්ද කියලා. කියන්නේ වාසිය තමයි ඔයාට හැකියාවක් තියෙනවා කියන ඔයා කම්පැනි එක අයිතිකාරයෙක් නම් ඔයාට හැකියාව ලිස්ට් කරලා ඉවරලා මොකද්ද ඔයාට ඊළඟ ඔයාගේ ව්‍යාපාරය ඊළඟ නෙක්ස්ට් ස්ටේජ් එකට අරන් ගන්න අවශ්‍ය කැපිටල් එක අලෝකේට් කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඒක තමයි එක. ඊළඟට අපි තවදුරටත් පොඩ්ඩක් කතා කරා යමු මේ කොහොමද මේ ෂෙයාර්ස් වැඩ කරන්නේ කියලා.
how shares work කියන concept එකත් මම මේ episode එකෙන් මෙහෙම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම හිතනවා මේ විදි යම් කිසි idea එකක් ලැබුණා කියලා ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා ඒවට comment එකක් දාන්න මම අනිවාර්යයෙන්ම comments වලට ඔයාලට ඉක්මනට හැකි ඉක්මනින් මම දුටු විගසින්ම මම ඒ අනිවාර්යයෙන්ම reply add කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඕන අවස්ථාවක මේ course content එකේ මම කතා කරන වචනයකින් හරි ඔයාලට මොන හරි ගැටලුවක් ආවා නම් ඒ සම්බන්ධව විමසන්න මම අනිවාර්යයෙන්ම මගේ course content එක අවසානයේ description box එකේ මගේ personal number එක මම ඔයාලට add කරලා තියෙනවා. මොකද මමත් කැමතියි මේ channel එකේ මම මෙහෙම මහන්සිලා මේ කරන එකේ මගේ අරමුණක් තියෙනවා මේ කාඩෝ ඉන්වෙස්ටිං ෆර්ම් එකේ මේ ඇකඩමි එකේ හරි මේක අරමුණ තමයි ලංකාවට වැඩි ආයෝජක සංඛ්‍යාවක් බිහි කරලිවලා ලංකාවේ තියෙන ව්‍යාපාර ශක්තිමත් තත්ත්වයටපත් කරලා හරිද එතනතුරු ඒ කියන්නේ ආයෝජනය කරන ඔයාට මටත් මේකේ රිටර්න් එක ලැබෙන ගම රටේ ආර්ථිකය දවල්දේශීය නිෂ්පාදනයට මේ සියල්ලටම අවශ්‍ය වටපිටාව හදන එක තමයි මේ channel එක කරන්නේ. ඒ නිසා ඕනම අවස්ථාවක මම ඕපන් මම කතා කරන ඕන වචනයක් ගැන පොඩ්ඩක් ඔයාට ඩවුට් එකක් තියෙනවා නම් ක්ලියර් කරලා දෙන්න. නිසා මගේ පර්සනල් නම්බර් එක අනිවාර්යයෙන්ම WhatsApp එකේ ඔයාට WhatsApp නම්බර් එක මම ඔයාට දානවා. මාත් එක්ක පර්සනල් කෝල් එක සමාසකම් කරනවා මම කෝල් බෑක් කරනවා. කෝල් එක දැක්කනම් ඇලර්ට් එක හරි ආවනම් එහෙම නැත්නම් WhatsApp මැසේජ් එකක් දාලා තියන්න අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් ඇඩ් කරනවා. ඉතින් කතා කරමු කොහොමද මේ ෂෙයාර්ස් වැඩ කරන්නේ කියලා. හරි. එතකොට ඒ ගැන කතා කරලා පස්සේ ෂෙයාර්ස් වැඩ කරන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඔයා හිතන්න මෙහෙම උදාහරණයක් ගන්නකො. ඔයාට තියෙනවා අපි උදාහරණයක් විදිහට ගමු පීසා එකක් ගමු. හරි? පීස් එකක්. දැන් පීසා එකේ පීස් එක කපලා දෙනවා කෑලි 8කට. හරි? මේ කෑලි 8 එක කෑල්ලක් අයිතිය තියෙනවා. හරිද? ඒ වගේම දැන් මේ ව්‍යාපාරයක් හරි කමන්නේ ව්‍යාපාරේ වුණත් සමාන කොටස් මිලියන ගානකට බිලියන ගානකට මේක බෙදලා තියෙනවා. හරිද? එතකොට මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික වත්කම් කොට පස්සේ බිල්ඩින් ඉගෙන මිනිස්සු යාළඟ තියෙන බැංක් account ඊළඟට තව ලෝන්ස් තියෙනවා නම් ඒ ඔක්කොම වල ආදාය කියන්නේ වැලියුේෂන් එකක් අරගෙන ඉවරලා මේ වැලියුේෂන් සියල්ල තමයි මෙයාලා සමාන කොටස් සංඛ්‍යාවකට බෙදලා ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකේදී ඒ කියන්නේ කම්පැනි එක ලිස්ට් කරන අවස්ථාවේ ප්‍රයිවට් ලිමිටඩ් ඉඳගෙන එහෙම නැත්නම් ෆැමිලි ව්‍යාපාරේ පවුලේ ව්‍යාපාරය බවට පත්ලා දෙන අවස්ථාවේ ඉඳගෙන ඊළඟ ස්ටේජ් එකට යන අවස්ථාව දක්වා සමාන කොටස් සංඛ්‍යාවකට බෙදලා මහ ජනතාවන් නිකුත් කළ කියන්නේ සම්පූර්ණ කොටස් සංඛ්‍යාවෙන් 120ක් වගේ තමයි සාමාන්‍ය ගොඩක් කම්පැනිස් පබ්ලික් එකට දෙන්නේ. අර ඉතුරු ටික කරන ඩිරෙක්ටර්ස්ලා ෆැමිලි එක මදර් කම්පැනි සාමාන්‍ය හෝල් කරන් ඉන්නවා. ඒක සම්බන්ධව ගයිඩ්ලයින්ස් එකක් අනිවාර්යයෙන්ම ඊළඟ ඉස්සරහ එපිසෝඩ් එකක දෙන්නම් කොහොම top 20 ෂෙයා හෝල්ඩර් ලිස්ට් එක බලනකොට මෙන්න මේ වගේ තමයි සාමාන්‍ය මදර් කම්පැනි එක වෙන්නේ කියන ඉවරලා ඔයාට බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් එතකොට ඔයා මේ කම්පැනිය වැඩි අයිතියක් ලබා ගන්න කොහොමද? ගාව තියෙන කොටස් සංඛ්‍යාව වැඩි කර ගන්න ඕනේ. හරි? ඒක එක සැරේ කරන්න බෑ. සාමාන්‍යයෙන් ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට වැඩ කරනකොට මම මේ කතා කරන්නේ මේ වගේ රිටේල් ආයෝජකයන්ට, රිටේල් ඉන්වෙස්ටර්ස්ලාට ඉතින් ඔයාලා පුළුවන් තරම් කම්පවුන්ඩ්, ඒ කියන්නේ කන්ටිනියස් කන්සිස්ටන්සි මේ වැඩේ කරන් ගිහිල්ලා එතකොට තව දෙයක් තමයි දැන් මේක ලිස්ට් කරලා තියෙන්නේ. එතකොට ඔයා කොටස් ගත්තා කියමුකෝ. මේ කොටස් ගත්තට පස්සේ ඔයාලට ලැබෙන්නේ මොනවද? මම එපිසෝඩ් නම්බර් 1 එකේදී කිව්වා ඔයාට ප්‍රාග්ධන ලාභයක් ලැබීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඩිවිඩන්ඩ් ඉන්කම් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඊට අමතරව මේ කම්පැනි කොටසක් හරි එක කොටසක් හරි ගත්තා කියන්නේ ඔයාට තවත් අයිතිවාසිකම් කීපයකට හිමිකම් කියනවා. එක අයිතිවාසිකමක් තමයි ඔයාට තියෙනවා මේ කම්පැනි එකේ ඇනුවල් ජර්නල් මීටින් එකකට. නැත්නම් AGM එකට සහභාගී වීමේ හැකියාව. ඔයාට අනිවාර්යයෙන්ම ගෙදරට ලෙටර් එකක් එනවා. මෙන්න මේ දිනේ අහවල් ස්ථානයේ මේ වෙලාවට AGM එක තියෙනවා. ඔයා මගේ කම්පැනි එකේ ෂෙයා හෝල්ඩර් කෙනෙක්. ඔයා අනිවාර්යෙන් මෙන්න එතනදී ඔයාට ඡන්ද හිමි කොටස් සහ සමහර මම තව දෙයක් කියනවා මෙතනදී. මේ කොටස් වෙනද පොලේ ඔයාට බලන් ගියාට පස්සේ මේ වෙබ්සයිට් මාලාව බලලා අවසන් කරාට පස්සේ ඔයාට ජෙනරල් නොලෙජ් එකක් ලැබෙනවා. හරිද? ඒ නිසා මේකේ තියෙනවා N shares සහ X shares කියලා. මේ N shares කියන්නේ මොකද? තමන්ගේ උදාහරණයක් විදිහට HNB බැංකුව ගත්තා කියමු. මේ HNB බැංකුවේ N shares තියෙනවා X shares තියෙනවා. N shares කියන්නේ voting shares, X shares කියන්නේ non voting shares. එතකොට මේ shares දෙකේම එකතුව තමයි කම්පැනි එකකදී total shares වෙන්නේ. එතකොට මේකෙන් තව දෙයක් මම කිය යුතුයි. මේකෙන් හැම කම්පැනියක්ම ඔක්කොම N shares X shares නිකුත් කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. එතකොට ඔයාට තියෙන අයිතියක් මේ AGM එකට ගිහිල්ලා කම්පැනි ගන්න තීරණ වලට ඔයාගේ ඡන්දය ප්‍රකාශ කරන්න. හරිද? ඉතින් වටිනාකම වැඩිුණාට පස්සේ විකුණන්න පුළුවන්. ඔයගේ ලාභයෙන් කොටසක් වලට හම්බ වෙනවා. මෙන්න මේවා තමයි කොළඹ කොටස් වෙනද පොලේ ආයෝජනය කරාට පස්සේ ඔයාට ලැබෙන වාසි. ඉතින් මේක වැදගත් පණිවිඩයක් කියන ඔබ ඇත්තටම කොටසක් මිලදී ගන්නවා කියන්නේ නිකම්ම අංකයක් නෙවෙයි ඔයා ගන්නෙ. හරිද? ඔබ මිලදී ගන්නෙ
ඒ කම්පැනි වැඩ කරන මිනිස්සු ගොඩනැගිලි ඒකේ යන්ත්‍ර සූත්‍ර ප්‍රොඩක්ෂන් ලෙවල් එක ඒ කියන්නේ මේ එයාගේ ව්‍යාපාරයේ තියෙන ප්‍රොසෙස් එක මේ ඔක්කොම තමයි මිලදී ගන්න. ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් දෙයක් ලැබෙන්නේ නැති කියලා. එහෙම වුණා නම් අනිවාර්යයෙන්ම මේකත් අවසන් කළ එපිසෝඩ් නම්බර් 3 එකෙන් නැවතවතාවක් හමුවෙමු. මේ පීරිස් එක බලුවට පස්සේ ඔය අලුත්ම කෙනෙක් නම් වාද කොළඹ කොටස් වෙනද බොල ගැන ආයෝජකයන්ගේ ආසාව සහ මේක කරන්න ඇති යුතුයි කියලා ඔයාට අනිවාර්යයෙන්ම අයිඩියාවක් ලැබෙයි. එහෙම ලැබුණා නම් අන්න ඒක තමයි මේ කතා කරන මේ වචනික හරි වචනින් හරි මට ලැබෙන රිටර්න් එක තමයි අන්න ඒක. එහෙම කෙනෙක් හරි එහෙම කෙනෙක් තා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් බිහි කරන එක තමයි මේ කෝස් එකේ අරමුණලා තියෙන්නේ. එහෙනම් thank you very much episode number 3 එකෙන් අනිවාර්යයෙන්ම අපි හම්බෙමු.